වැඩ අලුත් කරන් එන්නේ අවුරුදු කුමරු බලන් සූර්ය මංගල්‍යේ නන්ද කලු කුණ මුත්ත පුතන් පීත ලැබෙවි හතරවරන් නන්දේ කලු කුණ මුත්ත පුතන් පීත ලැබෙවි හතරවරන් සූර්ය මංගල්‍යේ ඉතින් කට්ටියටම සුබ දවසක් සුබ අලුත් අවුරුද්දක්. ඉතින් අද මං ඉන්නේ අමුතුම තැනක. මේක අපේ කලින් බ්ලොග් එක දැකලා තියෙනවා. ඉතින් අපි අද ඉන්නේ වර්ෂ මැතිණියගේ මහගෙදර. අපි අද මෙහෙ අවුරුදු උත්සවයක් තියෙනවා. ඉතින් අපි අවුරුදු උත්සවයට ලෑස්ති වෙන ගමන් ඉන්නේ. මම පොඩ්ඩක් ඉතින් ක්‍රීඩා වලට සම්බන්ධ වෙන කලින් මල් ක්‍රීඩක චන්දෝනු සංක ඉතින් පොඩි ප්‍රස්ටක් ගන්නවා. මොකද තරඟවලින් ජයග්‍රහණය කිරීමට මට ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඒ නිසා පොඩි ප්‍රස්ටක් ගන්නවා හැටි මේ දින 10 15. දැන් බලමු මොන වගේ අවුරුදු ක්‍රීඩා තියෙද කියලා. ඉස්සරහට බලන්න පුළුවන් මොන වගේ දේවල් මොන වගේ ආතල් සිදුවීම්ද සිද්ධ වෙන්නේ කියලා. Yes. Subalut අවුරුද්දක් වේවා. හරි දාන්න. Okay, Vanle.
Second place. Jako, left right dia pak. Mali aja. Mana ni apa kau? Ni aku lah. Ini Honda ini. Wala Honda. Tunggu, third place. Abi dirunne. One, two, three. Second round. Where did you? තට්ටේ බලන්න නතු ඕන දෙයක් ඈ. ඉරෙක් ගන්නවා. ගැව්වා.
Come on. පොට්ට බල්ල ගන්නවා ගන්න. ඕ. Come on. ඒ අත පස්සට ගන්න. ගන්න. අපිටත් දානවා. අත ඔඩලිය අත ඔඩලි. ඔඩලියගේ දොත් මිටි කරනවා. ගොරු වැටෙන්න බෑ. ගාඩ. පොට්ටේක ලඟිනා ගන්න. පොට්ටේක දරුවා. ඕ මේ චන්දන මාතාගේ අර අංකල් නේ දෙකක් කිව්වද? අපේ රත්නායක මහත්තයා. මං ඉතින් දිනේෂ් නන්දා කියලා එයාත් යවෝ යාගේ වැඩි කිලා නෑ ඉන්නේ නෑ තුන්දෙනාම ගන්නනේ ස්ටේජ් එක තව තියෙනවා කොහොම ඉන්න? කොට්ට කරකවද? කොට්ට වලට නෑනේ. මොකටද කියන්නේ? මොකද නැන්ද මොකද කියන්නේ? ඩාන්ස් එක. මේක සින්දු කරන ඩාන්ස් කරන්නේ. හම්බ ඩාන්ස්.
මෙහෙම නේ. බෙස් ආට විදියට ජයග්‍රහණය කරා. ඒ කවුද? ඒ නම ආචමල් කිව්වේ. අපි ආරාධනා කරනවා ඒ ධ්‍යාන ප්‍රදානය කිරීම සඳහා දිනේෂ් ඒ වගේම ඒ මැදිනේ. මැජිනිය කෝ? එම වැතිනිය. බවාඩි මේ කලන්ත වගේ වර කොස්ත කරගහලා. ඈ? මේ අවස්ථාවේ විශාල තත්ත්වයක් නිසා අතරින් ජයග්‍රහණය කරන්නේ මහානගර විශ්වවිද්‍යාලය නියෝජනය කරන්නේ යුනිත මානසික ඒකන 3 දෙනෙක් ඉන්නවනේ. ගමත් ස්තුති ඒ ජයග්‍රහණය ප්‍රදානය කිරීම බැංක බජට් ඊළඟට අවසාන වශයෙන් මාස ගානක් ගමන් කරලා මහන්සි වෙලා එලා විශාල ජයග්‍රහණයක් අත් කරගත්ත යාරයිෆල් වලින් නාම ප්‍රශ්නේ දැන් දෙනවා දෙතෙක් ඔබ ශාන්තිමය මරණේ. නෑ අරයට නෑ ඒක එපා නා අංගල මේ ආරාධනා කරනවා ත්‍යාග ලබාදීම සඳහා ඔනෙලි ඉතාලි අපේ ඉතාලි අනේ මේ. සමග අනේ මේ. ඒ වගේම අජන්තා මාර්සිංහ දෙවල දෙපළ අජන්ත මහත්මිය. මැදිනේ වැටෙන්නේ එම වැටෙන්නේ. ආයෙ මැතිනේද දෙවලට ආරාධනා කරන ගෞරවයෙන් ඉතාලි පැමිණිලා අනේ මම දන්නවා ඔයා කවුද? අම්මේ එයා රයිෆල් නෙක්ස්ට් එයා රයිෆල් ෂූටර් මාස ගානක් තරම් කරලා නෑ ඔන්ලි වැටෙන්න තිබ්බේ මානසික පුරුදු වෙලා මන් දෙකක් තිබ්බේ එකක් කිව්වා මෙම හා ඔන්න දාමුචි. ඔන්න නෑ. සනීප නැහැ මේ මොහොතේ ඇයි නන්ද? මංගිනේ. ඔන්න වල දෙනවා. ඒ හොඳට හිටියා නා කණ්ඩත් තාම නෑ නෑ පැන්වල බොන්නේ. ජීව තරකකින් තමයි ජයග්‍රහණය කරලා තියෙන එක තමයි දැන් කිව්වේ. මේ හොටලේ අධිපති ජෝනියන්ට මොනවාද මේ අවස්ථාවේ මම හිතන්නේ ෆෝන් එකකට යොමුයක් එක්ක විදේශගත වෙනවා. ඒ නිසා අපි මවට ගෞරවයෙන් ආරාධනා යන්න 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 යන්න.
ඒ පැවිදි සියලු දෙනා බොහොම ස්තුතියි. ඒක ගණිත කරේ. මගේකට. ඔයාගේ ඒක අවසාන ඔයාලගේ කර නේද? මේ ඊළඟ සින්දුව ඔයාගින්ද? හරි ඒකේ බෙස්ට් කවුද කියන කවිතාව තෝරනවා. එතෙක් මේක දියු හොඳ විදිහට. මේ අපි මේ ස්ථානයේ බැවිලා උදේ ඉඳන් හවස මම හිතනවා සියලු දෙනා තාම දුන්නා. ඒ සඳහා ඒකට කැප වුණා මේ ජයත මල්ලි ඒ වගේම සුබයි කොඩියක් පොඩි ඔය කනෙක්ට් කළාද? මේ සියලු දෙනා වෙන්නේ දිස්ත්‍රික්කවන්ත වෙනවා. සියලු ඊළඟට සියලු දාන සියලු දෙනාම ඇවිල්ලා ඒකෙන් තමයි තෝරන්නේ කවුද? නම්බර ඩාන්ස් එකේ. Wah.